ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් එසේ ලිය උනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිව්වොත් අපේ මතකයට නැගෙන්නේ එක චරිතයක්. ඒ තමයි චමරි අතපත්තු. අද වීඩියෝ එකකින් ඔයාලට කියන්න යන්නේ චමරි නැතුව ක්‍රිකට් කාන්තා ක්‍රිකට් එක ගොඩ දැමු ආකාරය. ඉතින් එදා චමරි මැත්තේ යැපුණු කෙල්ලෝ අද චමරිවත් ඇදගෙන අපේ රටේ ජයග්‍රහණය කරා රැගෙන යනවා. මේවා දවසින් දෙකෙන් ලැබුණු ජයග්‍රහණ නෙමෙයි. චමරි අතපත්තු නම් ලෝක පූජිත තරුවක් වටා හැදුණු පුංචි කෙල්ලු ටික අද ලෝකෙම බබලනවා. හොඳම උදාහරණය හර්ෂිතා මාධවි සමර වික්‍රම. හර්ෂිතාට දැන් වයස අවුරුදු 28යි. හර්ෂිතා ජාත්‍යන්තර වරම් දිනා ගනිද්දී එයාට වයස යම්තම් 18 වුණා විතරයි. එදා චමරලා අනාගතය ගැන හිතලා අඩු වයසින්ම මේ සුවිශේෂී ටැලන්ට් එක දැකලා කණ්ඩායමට ගෙනාවු කෙල්ල අද රටක් දිනවන වීරවරියක් වෙලා. අද අපේ කාන්තා කණ්ඩායමේ විශ්වාසනීය තරග නිමකරණයක් වෙලා. වචනයෙන් පරිසමාප්තියෙන්ම අංග සම්පූර්ණ ඉනිමක්. කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වෙච්චි චමරි අතපත්තු එක ලකුණකට දැවී ගිය මොහොතක පිටියට ඇවිත් පීඩනය දරාගෙන ලකුණු 274ක ජයග්‍රාහී ලකුණු පුරුවක් හඹාගෙන යන්න අන්තිම මොහොත වෙනකල්ම නොදවී ක්‍රීඩා කරා. විශ්මි එක්ක එකතු වෙලා ඓතිහාසික ද්විත්ව ශතක සමතාවයක් ගොඩනගලා පාකිස්තානයට හිතා ගන්න බැරි විදියට මැච් එක අපේ පැත්තට හැරෙව්වා. විශ්මි ගියට පස්සේ කවේෂා එක්ක එකතුලා අන්තිමට තමන්ගේ දෙවෙනි ජාත්‍යන්තර ශතකයක් වාර්තා කරලා පන්දු 119කින් නොදවී ලකුණු 100ක විශිෂ්ට ඉනිමක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව වාර්තා කරනවා. අතරේ පහරවල් 9කින් හැඩ වැඩ වුණු මේ ඉනිමත් සමගින් ශ්‍රී ලංකා වාර්තා පොත් අලුතින් ලිය වුණා. ඒ ජාත්‍යන්තර එක්දින තරගයකදී ශ්‍රී ලාංකීය පිතිකාරණියන් දෙදෙනෙක් විසින් එකම තරගයේ ශතක රැස් කළ පළමු අවස්ථාව විදියට. ඒක තවත් සුවිශේෂී වෙන්නේ ජයග්‍රාහී ඉලක්කයක් හබාගෙන යන්න රැස් කළ විශිෂ්ට ඉනිමක් වීම. ඉතින් මොනව කියන්නද? එය ඒ තරම් විශිෂ්ට ඉනිමක්. හර්ෂිතා අද උඩ ඉඳන් ඔයාගේ අම්මා මේ විශිෂ්ට ශතක ඉනිම දිහා හරි සතුටින් බලාගෙන ඉන්නව ඇති. ඒ ආශිර්වාදයෙන් තමයි ඔයා මේ ඉනිම දියත් කළේ. ඉතින් ඔයාලත් මොනව හරි ලියාගෙන යන්න මේ ඉනිම වෙනුවෙන්.